එකමත් එක කාලෙක ශාස්ත්‍රීයත්වයෙන් පිරුණු ඊටාම සුන්දර රාජධානියක් තිබුණා. නමුත් මේ රාජධානිය පාලනය කළේ නම් අනුවන තීරණ ගන්න මෝඩ රජ කෙනෙක්. මේ රජතුමාගේ නම තමා කැකිල්ලේ රජතුමා. ඉතින් එක්තරා දවසක නොහිතපු විදිහට මේ රාජධානියට විශාල වර්ෂාවක් ආවා. මේ වර්ෂාව නිසා එක්තරා රටවැසියෙකුගේ ගෙදර කඩා වැටිලා ඔහුගේ බිරිඳ සහ දරුවන් මිය ගියා. තමාට වූ මේ අකරතැබ්බියට ගෙදර සෑදූ බාස්සුන්නහේ වග කිය යුතුයි සිතූ මේ රටවැසියා මේ ගැන කැකිල්ලේ රජුට පැමිණිලි කරන්න පිටත් වුණා. ඉතින් අපි බලමු කැකිල්ලේ රජතුමා කොහොමද මේ නඩුව විසඳන්නේ කියලා. අවසරයි රජතුමනි. රටවැසියෙක් පැමිණ තිබෙනවා අසාධාරණයක් ගැන පැමිණිලි කරන්න. රටවැසියා කැඳවන්න. පස්සාන් දහසකට බුදුවන්න රජතුමනි. ඊයේ රාත්‍රියේ වැස්සට මගේ ගෙදර කඩා වැටුණ රජතුමනි. අහෝ දේවයන් වහන්සේ, ගෙට යට වෙලා මගේ බිරිඳයි මගේ දරුවයි මිය දුනා රජතුමනි. මට මේකට සාධාරණයක් කළා දෙන්න රජතුමනි. සාධාරණයක් කරන්න නේද? මට පේන විදියට මේකට වැරදිකාරයා තමුන්මයි. තමුන්ගේ ගෙට යට වෙලා තමයි තමුන්ගේ බිරිඳයි දරුවයි මිය ගියේ. මාගේ රාජධානියේ ජීවිත දෙකක් තමුන් නිසා නැති වෙලා තියෙනවා. මේකට තමුන්ට නිදහස දෙන්න බෑ. මහසෙනවි, මගේ මඟුල් ඇතාලා ඈත්ති කරන්න මෙන්න මේ මිනිහව පාගලා මරලා දාන්න. අනේ රජතුමනි, මං නිර්දෝෂයි රජතුමනි. මේකට වග කියන්න ඕනේ ගෙදර හදපු බාස්සුන්නහේ. බාස්සුන්නහේ ගෙදර හරියට හදපු නැති නිසායි මට මේ විපත වුණේ රජතුමනි. තොප කියන කතාව සැබෑව. තොප වගේ බුද්ධිමත් රටවැසියෝ මගේ රාජධානියට සම්පත. මහසෙනවි, රාජපුරුෂයන් යවා වහාම ගේ හදපු බාස්සුන්නහේ එක්කන් ඒව. අවශ්‍යයි රජතුමනි. යෑමට අවසරයි. රජතුමනි, බාස්සුන්නහේ කැඳවාගෙන පැමිණියා. එතකොට තොපද මේ ගේ හදපු බාස්? එසේ රජතුමනි. හරියට ගයක් හදන්න බැරි මෝඩයා. තොප හදපු ගේ කඩා වැටිලා මෙන්න මේ මිනිස්යාගේ බිරිඳයි දරුවයි මැරිලා. තොපගේ බාල වැඩ නිසා තමයි මෙන්න මේ විපත් සිදු වෙලා තියෙන්නේ. මේකට නිදහසක් දෙන්න බෑ. මේකට තොපට ජීවිතෙන් වන්දි ගෙවන්න සිදු වෙනවා. මහසෙනවි, මෙන්න මේ හොර බාස් මගුල් ඇතාලවා පාගවලා මරලා දාන්න. පස්වැන් දහසකට බුදුවන්න රජතුමනි. මේක මගේ වරදක් නොවේයි රජතුමනි. ගේ හදන වෙලාවේ මැටි අනපු මිනිසයා මැට්ටට වතුර වැඩියෙන් දාපු නිසායි මෙහෙම වෙලා තියෙන්නේ රජතුමනි. මැටි අනපු කෙනාගේ වැරද්ද රජතුමනි. මැට්ටට පමණට වඩා වතුර කලවම් කිරීම. මහසෙනවි, වහාම ගොස් කිසිම වගකීමක් නැති මැටි අනපු මිනිසයා රැගෙන එන්න. අවශ්‍යයි රජතුමනි. යෑමට අවසරයි. රජතුමනි, මැටි අනපු මිනිසයා කැඳවාගෙන ආවා. එතකොට තොප තමයි මේ ගෙදර සාදන විට මැටි කලවම් කරේ නේද? එසේ රජතුමනි. කිසි වගකීමක් නැති මෝඩ මැට්ටා. තොප පමණට වඩා වතුර කලවම් කර මැටි අනපු නිසා මෙන්න මේ මිනිස්යාගේ ගේ කඩා වැටිලා. මේ මිනිස්යාගේ බිරිඳයි දරුවෝයි මිය ගිහිල්ලා. තොපගේ වගකීම් විරහිත ක්‍රියාව නිසා මාගේ රාජධානියේ ජීවිත දෙකක් අකාලේ මිය ගිහින්. මං අන කරනවා මේ දැන්ම තොපව මගුල් ඇතාලව පාගවලා මරා දමන්න. පස්සාන් දහසකට බුදුවන්න රජතුමනි. මේ මං හිතාමතා කළ දෙයක් නොවේයි රජතුමනි. එදා මැටි අනන්න ගත්ත කලේ කට ලොකුයි රජතුමනි. කලේ කට ලොකු නිසා වතුර වැඩිපුර වැටෙනවා. කලේ කටින් වැඩිපුර වතුර වැටුණ නිසායි මැට්ට පදමට ගන්න නොහැකි වුණේ රජතුමනි. කලේ සෑදූ කුඹල් කරුවා තමයි රජතුමනි මේකට වග කියන්න ඕනේ. ඔබ මැටි වැඩ කළාට ඉහළ තර්කානුකූල හැකියාවක් තියෙන හාදෙක් වගේ. ඔබ වගේ අය මගේ රාජධානියට ආඩම්බරයක්. මහසෙනවි, වහාම කුඹල් කරුවා රැගෙන එව. අවශ්‍යයි රජතුමනි. යෑමට අවසරයි. රජතුමනි, කුඹල් කරුවා කැඳවාගෙන පැමිණියා. තොපද මේ කල සාදන කුඹල් කරුවා? එසේ රජතුමනි. වෙන කුඹල් කරුවන් කලේ කටවල් සාදන්නේ පොඩියට. තොප විතරක් මොකද කලේ කට ලොකුවට සෑදුවේ?
අවසානයේ උනේ මෙන්න මේ මිනිස්යාගේ ගේ කඩා වැටිලා ඔහුගේ බිරිඳයි දරුවෝයි මිය ගිය එක. වගකීම් විරහිත කර්මාන්ත කිරීම තමයි තමුන්ගේ වැරැද්ද. මහසෙනවි මගේ මගුල් ඇතාලා ඇත්ති කරන්න මෙන්න මේ මිනිහා පාගලා මරලා දාන්න. අනේ රජතුමනි ගැත්තට අනුකම්පා කරන්න. මම මේ කලේ සාදන විට එක්තරා ස්ත්‍රියක් මාහට සිනාසී මාසලින් ගියා රජතුමනි. මා ඒ දෙස බැලූ නිසයි කලේ කට ලොකු උනේ රජතුමනි. එම ස්ත්‍රිය තමයි රජතුමනි මෙහි වැරදකරු. නුඹගේ කතාවෙත් වරදක් නැහැ. තොප වගේ කර්මාන්ත කරන්නන් මාගේ රාජධානියට මහත් අභිමානයක්. මහසෙනවි වහාම මේ කියන ස්ත්‍රිය රැගෙනව. රාජතුමනි ස්ත්‍රිය කැඳවාගෙන පැමිණියා. තී නිසා මාගේ රටවැසියෙකුගේ ගේ කඩා වැටි ඔහුගේ බිරිඳ සහ දරුවා මිය ගිහි. පස්වාන් දහසකට බුදුවන්න ස්වාමීනි. කෙසේද එසේ වන්නේ? තී අඟර දඟර පාමින් මේ අහිංසක කුමල්කරුවා අසලින් ගිය නිසා කලේ කට ලොකු වෙලා. අනේ රජතුමනි, මා රන්කරුවෙකුට මාගේ රන් ආභරණ සාදන්න දුන්නා. නමුත් නිසි කලට එය මාහට ලබා නොදුන් නිසා මා රන්කරුවා හමු වීමට ගියා රජතුමනි. ඊ යන අතරතුරේ තමයි මට මේ කුමල්කරුවා මුණ ගැහුණේ. රජතුමනි, රන්කරුවා නිසි වේලාවට මාගේ ආභරණ දුන්නා නම් මම කුමල්කරුවා අසලින් යන්නේ නැහැ. ඉතින් රන්කරුවා තමයි රජතුමනි වැරදිකාරයා. තී කියන කතාව නිවැරදි. වෙලාවට වැඩ නොකරන බොරු කාර්යෝ හින්දා තමයි මේ ඔක්කොම ප්‍රශ්න. මහසෙනවි මේ ස්ත්‍රිය මාගේ අන්තපුරයට යවා වහාම කපටි රන්කරුවා කැඳවාගෙන එව. රාජතුමනි අන්තපුරේ ඕනෑ තරම් ස්ත්‍රී සිටිනවා නොවේ. මහසෙනවි තොපට එයින් පළක් නෑ නොවේ. මං කියන දේ කරව. රාජතුමනි රන්කරුවා කැඳවාගෙන පැමිණියා. තොප දන්නේද තොප කරපු වරද? නැත ස්වාමීනි. තොප නිසි වේලාවට රන් භාණ්ඩ ලබා නොදීම නිසා මෙන්න මේ ස්ත්‍රියට කීප වතාවක් කුඹල්කරුගේ නිවස අසලින් යාමට සිදු වුණා. ඒ හේතුවෙන් මහා විනාශයක් වෙලා තියෙනවා. මහසෙනවි මෙන්න මේ බොරුකාර රන්කරුවා මාගේ මඟුල් ඇතුළවා පාගවලා මරලා දාන්න මේ දැන්ම. එපා ස්වාමීනි. මාගේ ශරීරයේ මස් කලදක් නෑ ස්වාමීනි. මාව පෑගුවොත් මගේ ඇටකටු ඇනිලා මගුල් ඇතාගේ පාදය තුවාල වෙන්න පුළුවන්. ඒක නිසා මං වෙනුවට හොඳට මස් තියෙන කඩේ බඩතඩි මුදලාලිව පාගලා මරන්න. මොහු කියන කතාවේ ඇත්තකුත් තියෙනවා. තොපව පෑගුවොත් මගේ මගුල් ඇතාගේ පාදය තුවාල විය හැකි. තොප වගේ සතුන්ට සෙනෙහස දක්වන උදවිය මගේ රටට ආඩම්බරයක්. මහසෙනවි වහාම ගොස් කඩේ බඩතඩි මුදලාලි රැගෙනව. අවසරයි රජතුමනි. යෑමට අවසරයි. රාජතුමනි මුදලාලි කැඳවාගෙන පැමිණියා. වහාම මේ බඩතඩි මුදලාලිව ඇතුළවා පාගලා මරා දමනු. අහෝ රජතුමනි, මං අහිංසක මිනිස්සෙක්. කුමක්ද මං කරපු වරද? හේතු කාරණා අදාළ නැත. වහාම මේ බඩතඩි මුදලාලිව ඇතුළවා පාගලා මරා දමනු. අවසානයේදී ඉතින් මේ කැකිල්ලේ රජතුමාගේ අනුවන මෝඩ තීන්දුව නිසා අහිංසක මුදලාලිට ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වුණා. සියාතු ගමරාලගේ කුඹුරේ විශාල ගලක් පිහිටලා තිබුණා. වගා කටයුතු කරන්න නම් මේ ගල ලොකු බාධාවක් වෙලයි තිබුණේ. ඉතින් ගමරාලට ඕන වුණා කොහොම හරි මේ ගල අයින් කරලා දාන්න. ඉතින් ගමරාල මේ ගල අයින් කරන්න පුළුවන් කෙනෙක් හොයාගන්න ඕන කියලා හිතලා අඬබෙර කරුවෙකු පිටත් කරලා යවුවා. අසව් සියාතු ගමරාලගේ කුඹුරේ ඇති විශාල ගල ඉවත් කර දෙන කෙනෙකුට කහවණු 1000ක් දෙනු ලැබේ. ඉතින් මේ පණිවිඩය ගම පුරාම පැතිරිලා ගියා. ගමේ හිටිය ශක්තිමත්ම පුද්ගලයන් එකතු වෙලා කොච්චර උත්සාහ දරුවත් මේ ගල අයින් කරන්න ඔවුන්ට ගල හොල්ලන්නවත් බැරි වුණා. ඉතින් බැරිම තන ගමරාල අලි ඇත්තු ගෙනල්ලා මේ ගල අයින් කරන්න උත්සාහ කරා. අලි ඇතුන්ටත් මේ ගල හොල්ලන්නවත් බැරි වුණා.
මේ පණිවිඩය අන්දරේටත් ආරංචි වුණා. ඉතින් අන්දරේ පහවදා උදේම ගමරාල මුණ ගැහෙන්න පිටත් වුණා. මේ සියාතු ගමරාල මහා පණ්ඩිතයෙක්. මගෙත් එක්ක හිත හොඳත් නෑ. හොඳ පාඩමක් උගන්වන්න ඕනේ මෙදා පොටි. ගමරාලේ මම මේ ආවේ ගමරාලගේ කුඹුරේ ගල අයින් කරන වැඩේ ගැන කතා කරගන්න. මට පුළුවන් ඔය ගල අරන් යන්න. අනේ අන්දරේ. අලි යතුන්ටත් බැරුණ වැඩේ කොහොමද අන්දරේ කරන්නේ? ඒක තමා ගමරාලේ. ඕවා මේ ආවට කියාට කරන්න පුළුවන් වැඩ නොවේ. ගමරාල කැමති නම් මං ගල අරන් ගිහින් දෙන්නම්. හැබැයි එක කොන්දේසියක් උඩ. කොන්දේසියකුත් දානවා කියන්නේ අන්දරේ මේ වැඩේ කොරයි වගේ. මොනවද අන්දරේ කොන්දේසි? මේ වැඩේ ආවට කියාට කොරන්න බෑ ගමරාලේ. මේ වැඩේ කරන්න හොඳට හයිහත්තිය ඕනේ. මේ වැඩේ කරන්න නම් ගමරාලට සිද්ධ වෙනවා මට මාස 3ක් යනකම් හීනටි හාලේ බතුයි කලුකුන් මසුයි එක්ක 3 වේලටම කන්න දෙන්න. ගමරාල මේ කොන්දේසියට කැමති නම් මේ ගල මං ලේසියෙන් අරන් ගිහින් දෙන්නම්. අන්දරේ කියන කතාව ඇත්ත. මේ වැඩේට හයිහත්තිය තියෙන්න ඕනේ. වෙන කරන්න දෙයක්ුත් නැති එකේ මේ වැඩේට කැමති වෙන්න ඕනේ. හොඳයි අන්දරේ. අන්දරේ කියන විදිහට අපි වැඩේ කරමු. ඉතින් ගමරාල මාස 3ක් යනකම් අන්දරේට හීනටි හාලේ බතුයි කලුකුම් මසුයි එක්ක 3 වේලටම කන්න දුන්නා. කාලය ගෙවිලා ගිහිල්ලා ගල ඉවත් කරගන්න දාගත්ත දවස ටිකෙන් ටික ලං වුණා. අන්දරේ මාස 3කුත් එහෙනම් දන්නේම නැතුව ගෙවිලා ගියා. හෙට තමා ගල අයින් කරන දවස. ගමේ මිනිස්සුත් එයි අන්දරේගේ මේ හපංකම බලන්න. එහෙනම් අපි උදේම ගිහින් වැඩේ කරමු. හරි හරි ගමරාලේ අපි උදේම කුඹුරට යන්කෝ. අන්දරේගේ මේ හපංකම බලන්න විශාල පිරිසක් ගමරාලගේ කුඹුරට ඇවිල්ලා හිටියා. ගමරාලේ අපි එහෙනම් වැඩේ පටන් ගමු නේද? නැතුව අන්දරේ වැඩේ ඉක්මනට කරලා දාමු. ගමේ මිනිස්සුත් බලාගෙන නේ ඉන්නේ අන්දරේ. ගමරාලේ ගල කොහෙටද ගිහින් දාන්න ඕනේ? අර කුඹුර මායිමේ පොල් ගහ තියෙන්නේ. එතෙන්ට ගිහින් දාමු අන්දරේ. හරි එහෙනම් ගමේ මිනිස්සුයි ඔක්කොලාම එකතු වෙලා මේ ගල උස්සලා මගේ කර උඩින් තියන්නකෝ. මම ගල අරන් ගිහින් කුඹුර මායිමෙන් තියලා එන්නම්. අන්දරේ තමුසේ විකාර කියනවද? අපිට ගල උස්සන්න පුළුවන් නම් අපි තමුන්ට කියනවයේ. තමුන් මට පොරොන්දුනානේ ගල අරන් යනවා කියලා. දැන් මොනවද මේ කියන විකාර? ඒක තමා ගමරාලේ මං කිව්වේ. මං කීවේ මං ගල අරන් යන්නම් කියලා. ගල උස්සනවා කියලා නම් මං කිව්වේ නෑනේ. හරි කතා කර ඉන්න බෑ. ඔයාලා ඔක්කොලාම එකතු වෙලා ගල උස්සලා මගේ කරෙන් තියන්න. මං ගල අරන් යන්නම්. අනේ අපුයි මං වගේ මෝඩෙක්. අන්දරේගේ කපටි වචන ටික මට තේරුම් ගන්න බැරි වුණානේ. අනේ අපුයි. අපි දැන් සෑහෙන්න කෙල්ලේ ඇතුළට ආවා. මේ හරිය නම් හොඳයි වගේ අපේ අලුත් හේන කොටන්න. මාත් මේ බැලුවේ ඒක තමයි මා ගමරාලේ. මේ හරිය පොළව හොඳ සරුසාරයි. අපිට හොඳ හේනක් කොටා ගන්න පුළුවන් වෙයි වගේ. ඒක තමා පොඩි ගමරාලේ. වෙයි කාලෙන්න කලියෙන් හේන කොටලා දඬු වැට ගාගත්තා නම් අපිට සත්තුන්ගෙන් කරදරයක් වෙන්නේ කුත් නැහැ. ඒක නම් හැබෑව. මේ කෙලෙ මොක්කෝ ඉන්නවද දන්නේ නැහැ. මට නම් බයේ බෑ මා ගමරාලේ. ඔක්කට බය වෙනවද පොඩි ගමරාලේ? මේ මම ඉන්නවනේ.
ඊමා ගස්ටිය කපලා සුද්ධ කරගත්තා නම් අපිට හොඳ පැල් කොටයක් අටව ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මොකට බය වෙනවද? කවුද පොලේ මේ මහකැලේ ගස් පෙරලන්නේ? මේ මහගමයයි පොඩි ගමයයි නේද? පොඩි ගමය නම් මහා නෝන්ජලයා. හැබැයි මහගමය නම් හරිම වසවර්තියා. මේ වෙලාවෙ ළඟට ගියොත් මට විසුමක් වෙන්නේ නැහැ. පස්සේ වෙලාවක ඇවිල්ලා පොඩි ගමයා වල්ල ගන්න ඕනේ. ඉගමරාලේ දැන් නම් අපේ එන හොඳ සරුසාරයි. ඒක වන සතුන්ගෙන් තමයි දැන් පරවේසම් කරගන්න වෙන්නේ. මාත් ඔක කල්පනා කළා මාගමරාලේ. දැන් ඉතින් අපිට රැටත් පැල් කොටේ නවතින්න වෙයි වගේ. එහෙමනම් ඉතින් හෙට ඉඳන්වත් දෙන්න රැට පැල් කොටේ නවතිමු. ඒක හොඳයි මාගමරාලේ. එහෙමනම් ඉතින් මං හෙට රැට බජ්ජටකුත් බැඳගෙන පැල් කොටේ නවතින්න දෙන්නම්කෝ. අද කවුද මේ මහර තනියම ඉන්නේ පැල් කොටේ? මහගමයද පොඩි ගමයද? ඉන්නේ පොඩි ගමයා නේද? අද හොඳ දවස. ගිහිල්ලා අල්ලගන්න ඕන පොඩි ගමයාගේ බෙල්ලෙන්ම. මොකක්ද ඒ සත්‍යයක් කියුනේ? වල්ලූරෙක්වත් පැනලද මන්ද මඤ්ඤොක්ක ගාලට. බලන්න ඕනේ මඤ්ඤොක්ක ගාල පැත්තේ. බුදුම්මෝ මහගමයෝ අයියෝ මාව බේරගනියෝ මහගමයෝ අයියෝ මහගමයා මේ අහල පහල අනේ මහගමයෝ මං උඹව මරාගෙන කනවා. අනේ යකෝ මාව නම් මරන් කන්න එපා. මම බොහොම අහිංසක මිනිස්සෙක්. ඔබතුමා ඉල්ලන ඕන දෙයක් දෙන්නම්. මාව නම් මරන් කන්න එපා. එහෙමද? එහෙනම් මට බඩගිනි. මොනවද කන්න තියෙන්නේ? ගනින් බලන්න. අනේ යකෝ මං ඔබතුමාට දෙන්නම් හොඳ වයින් බත් ගෙඩියක්. අනේ මාව නම් මරන් කන්න එපා. බත් ගෙඩියක්. බතුත් හොඳ කෑමක් කියනවනේ. අරගනින් බලන්න එහෙනම් ඕක මෙයාට. ඉතින් මම දෙන්නම්. අයියෝ මම දෙන්නම් බත් ගෙඩියක්. ඉක්මන් කරපිය මට බඩගිනි. මේ තියෙන්නේ. මේක හොඳ රහයි. හොඳ කෑම. මෙහාට ගනින් ඔය වතුර එකක් තියෙනවනම්. හිටින්න මේ තියෙන්නේ ලබු කැටි. මේ තියෙන්නේ. බත් ගෙඩිය නම් හොඳ රසයි. ගනින් මට තව බත් ගෙඩියක් මෙහාට. අනේ රාලාමි තව බත් ගෙඩියක් නෑ රාලාමි. මං ඔබතුමාට අනිත් දවසේ තව බත් ගෙඩියක් ගෙනත් දෙන්නම්. එහෙමනම් අනිත් දවසේ එනකොට තව බත් ගෙඩියක් අරන් ඔරෙන් මට. මේක මහගමයට එහෙම කියලා තිබ්බත් දන්නවනේ මගේ හැටි. අපොයි යකෝ මම කියන්නේ මහගමයට. මට දැන් හොඳටම නිදිමතයි. ඔය ගිනිමැලේ ගින්දර පොඩ්ඩක් වැඩි කරලා මගේ මේ ඇඟේ තියෙන හොරි ටික අසපියේ නම්. එහෙමයි අපේ ආමුදුනේ මේ කසනවා. අන්න එහෙම ඔය තියන්නේ. හොරි කසපියා ගිනි බිම්බපියා. හොරි කසපියා ගිනි බිම්බපියා. අද නින්ද යනකම් ඕක කරපන්. අප්පා
මොකක්ද තියෙන්නේ මට උනේ මේ යකෙක් ඇවිල්ලා මාව අල්ලගත්තනේ අයියෝ මේකෙන් ඉතින් බේරෙන්නේ කොහොමද දැන් මං පොඩි ගමයෝ මොකද මේ කල්පනාව අන්දැන් දවස් දෙක තුනක ඉඳන් බලාගෙන හිටියේ මොකද රැපැල් රකින වැඩේ අමාරුද අපොයි නෑ මා ගමරාලේ එහෙම දෙයක් නෙමෙයි එම දෙයක් නෙමෙයි එහෙනම් කොහොම දෙයක්ද අපොයි මා ගමරාලේ මම මේ බොහොම අමාරුවක වැටිලා ඉන්නේ රැට පැල් කොටේට යකෙක් එනවා යකෙක් ඇවිල්ලා මගේ බත් ගෙඩියත් කාලා මුගේ ඇඟේ තියෙන හොරි ටික කසව ගන්නවා මට කියලා. මට ඕක කලින් කියන්න තිබුණානේ පොඩි ගමරාලේ. හැමදාම රැට උගේ හොරි කසනවා ගිනි පිඹිනවා. හොරි කසනවා ගිනි පිඹිනවා. ඒක තමයි මට මේ වෙලා තියෙන්නේ. අදරට පොඩි ගමරාල වෙනුවට මං යන්නම් පැල් කොටේට. පොඩි ගමරාලගේ ඔය සරමත් දෙමුකෝ මට. මං බලා ගන්නම් ඉතුරු හරිය. යකා එන්න කලියෙන් දාන්න ඕන මේ කැත්ත ගිනි මැලේට. හොඳට රත් වෙලා තියෙන්න තෑ එතකොට. ඔය එන්නේ යකා. මාව අඳුරගන්න එකක් නෑ. මං පොඩි ගමයාගේ සරමත් ඇදගෙනනේ ආවේ. පොඩි ගමයෝ මට කොහොම බඩගිනි ගනින් ඔය බත් ගෙඩිය මෙහාට මේ ගත්ත අනිත් දවල් එනකොට ටිකක් වැඩියෙන් අරන් මනේ එහෙමයි රාලහාමි එහෙමයි දැන් ඉතින් මගේ හොරි ටික කසපිය ඔය ගිනි මැලේට හොඳට ගින්දර ටිකක් දාපන් එහෙමයි රාලහාමි එහෙමයි ඔබතුමා හොඳට නිදාගන්න හොරි කසපිය ගිනි බිම්බ පිය දැන්නම් යකාට හොඳට නින්ද ගිහින් වගේ. දැන් තමයි වෙලාව. ඉනිමෙලේට දාපු කැත අරගෙන තියන්න ඕනේ යකාගේ පිටමැද්දෙන්. තුන් විසික් වෙන්න. බුදු අම්මෝ මේ මොකක්ද උනේ අයියෝ බුදු අම්මෝ මාව බේරගනියෝ පොඩි ගමයෝ මාව බේරගනියෝ. අනේ මොකක්ද මේ උනේ? මම පොඩි ගමයා නෙමෙයි. මම මහා ගමයා. ආයේ මේ පැත්ත පලාතක ඇවිත් තිබ්බොත් මම උඹේ අනිත් පැත්තත් පුච්චලා තමයි නවතින්නේ. අයියෝ මහා ගමයෝ මම මේ පැත්ත පලාතකවත් ඉන්නේ අයියෝ මහා ගමයෝ මාව බේරගනියෝ බුදු අම්මෝ මම යලෝ අයියෝ අම්මෝ මාව බේරගනියෝ ආයේ නම් ඉතින් මේ යකා මේ පැත්ත පලාතකවත් එන්නේ එකක් නෑ.